ඔබ පෙරදා ආදරෙන් මාලකින් උන්නැති ඒ සමරුන් රූතමයි. අද හරි ලස්සන දවසක්. මොකද දන්නවද? අද මගේ බර්ත්ඩේ එක. ඉතින් මම මේ උදේම නැගිටලා ජනේලෙන් එළිය බැලුවේ අද පරිසරය මොන වගේද කියලා. මොකද මේ ටිකේම මේ පැත්තට ගොඩාක් වැස්ස. ඉතින් අද වාසනාවට වගේ වැස්ස නම් පායලා. ඒ විදිහටම පරිසරයේ තිබ්බොත් නම් ඉතින් ගොඩාක් හොඳයි. කොහොම හරි මම උදේම නැගිටලා කරපු පළවෙනිම දේ තමයි මගේ නේල්ස් වලට ආර්ට් එකක් දාගත්ත එක. මොකද මම ප්‍රෙස් ඔන් නේල්ස් වගේ ඩිසයින් කරලාම ඕඩර් කරා. හැබැයි කොරියා එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා ඒ ටික එන්න පරක් වුණා. ඉතින් දැන් ඒ ටික එනවා කියලා කිව්වේ අද හවස. දැන් මට ෂූට් එක තියෙන උදේනේ. ඉතින් ඒ නේල්ස් ටික පස්සේ මොකකට හරි දානවා කියලා හිතාගෙන මේ තියෙන්නේ මම දාගත්ත මගේ නේල්ස් ටික. හරි. දැන් මේ විදිහට කොහොම හරි නේල්ස් උත්තාගෙන මම දැන් යනවා මගේ ෂූට් එකට යන්න රෙඩි වෙන්න. දැන් ඉතින් මම යන්නේ වොෂ් එකක් දාගන්න. වොෂ් දාගෙන මම සැලොන් එකට යන්න ඕනේ. ඊයේ අයිබ්‍රෝ ෂේප් කරගන්න කියලා හිටියා. අයිබ්‍රෝ ෂේප් කරගන්න බැරි වුණා. දැන් අද අයිබ්‍රෝ ෂේප් කරගෙන මේකප් එක දාගෙන ලොකේෂන් එකට යන්න ඕනේ. බඩුත් ලෑස්ති කරගෙන තියෙනවා. අද බලමු අපි මගේ බර්ත්ඩේ ෂූට් එක වෙන්නේ කොහොමද කියලා. මේ තියෙන ඉතින් මම ලෑස්ති කරගත්ත දේවල් අමතර පිහි කතුරු එහෙමත් ගත්තා. මොකද මොන විදියට ඕන වේද කියලා දන්නේ නැහැනේ. මේ තියෙන ඉතින් මගේ ඇඳුම් ටික. ඒ ටිකත් වෙනම බෑග් එකට දාගත්තා. ඒකේ ඕන කරන ඕනමන්ට්ස් එහෙම හෙයා ක්ලිප් අනම්මනම් ඒ ටිකත් ඒකට දාගෙන තියෙන්නේ. මම නාගෙන ආවා. දැන් තින් මට බොඩි ලෝෂන් ටික ඇප්ලයි කරගන්න. මම මේ බොඩි ලෝෂන් එක තමයි ගන්නෙ. ඊට පස්සේ සුවඳයි එක මේක ගන්න. මම ටෝන් එක ගන්නවා. මම මේ දවස්වල යූස් කරන්නේ මෙන්න මේ ටෝන් එක. මම මේක ගන්නවා. මොකද මගේ මේ හරිය මම පොඩ්ඩක් ඊයේ යාරිමු කරා. ඒ වින්දා බේස් ක්‍රීම් එක ගන්නවා. ෆෝක් මාස්ක් එකේ ඊපස්සේ මම සන්ක්‍රීම් එක ගන්නවා. මේ ලිප් බාම් එක ගන්න. මේක මගේ නෙමෙයි. බ්ලැක් කලේ. හොරකම් කරා. හොරකම් කරේ නෑ. ඒතර යන්නේ නේද? මම මේ ලිප් බාම් වල උනා පස්සේ ඒක මගේ අතින් කැල්ලක් තියෙන්නේ. ඒකෙන් ටිකක් මම ගා ගන්නවා. ඔච්චර තමයි. කියලා කිව්වට මම මේ වෙලාවේ ලෑස්තිලා ඉත තමයි අක්කා වැස්සෙම තෙමීගෙන ගිහින් මගේ ෂූට් එකට මෙන්න මේ ලස්සන හාපටව දෙන්න තරම් ආවේ. ඊට පස්සේ ඉතින් යාළුවන් ලෑස්ති වෙනකන් ඉඳලා දැන් අපි මේ යන්නේ ෂූට් එකට යන්න. මගේ උදව්වට ඉතින් අම්මයි මල්ලි අක්කයි තුන්දෙනාම එනවා. අපි බලමු මගේ ෂූට් එක මොන විදිහට වෙයිද කියලා. ඉතින් යන ගමන් මගේ නවත්තලා හාවොන්ට කන්න කොළ වර්ග ටිකකුත් දාගත්තා. මොකද මෙයාලා ගොඩාක් කනවා. අපේ ළඟට ෂූට් එකක් කරගන්න කියලා කිව්වා. ටිකක් ෆොටෝ ගහන්න ඔක්කොම ඕගනයිස් කරන්න කිව්වා. අවසානට මටම ඔක්කොම කරගන්න. ඒකට යතම ඔක්කොම කරගෙන තියෙනවා. අපේ අක්කා මේ මට එක කිව්වා කියන්නේ එයා තමයි හැමදේම ලෑස්ති කරේ ඇත්තටම. ඔයාලට පේනවද දන්නේ මම දැන් චුට්ටක් මහත් වෙලා බඩත් ඇවිල්ලා මට ෂූට් එක කියලා ගානක් ගියේ නෑ. ඒකට පොඩ්ඩක් බඩවත් බස්ස ගන්න ඕනේ කියලා ගානක් ගියේ නෑ. මම අද උදේත් හොඳට කෑවා. ඊළඟට ඉතින් අපි මල් ටිකක් කඩා ගන්න නැවැත්තුවා. මට ඕන උනේ කැලෑ මල් ටික. ඉතින් අපේ අක්කා මේ මල් කඩනවා. අනේ ඉතින් එයා හරි සපෝටිව්. හැබැයි පොඩ්ඩක් ඉතින් තරහ යනවා. අපි රණ්ඩුත් වෙනවා. ඒකට මේ වගේ වෙලාවට සහෝදරයෙක්ගේ බැඳීම කොයි වගේද කියන එක කියලා නිම කරන්න බෑ. ඉතින් වැස්ස පායන්න කියලා ප්‍රාර්ථනා කරාට පොඩි වැහි බර ගතියකුත් තිබ්බා. ඒක නම් ලස්සනට තියෙනවා අතට. මම මලක් වගේ එන්නේ. හරි අපි සැලුන් එකට ආවා. ඇවිල්ලා ඉතින් වෙයි
ඉතින් හිටියා ටිකක් වෙලා ඒ ඉදිගත්ත වීඩියෝ ටිකක් තමයි මේ තියෙන්නේ. ඊළඟට ඒකටත් ඉතින් උදව්වට ආවේ මෙයා තමයි මොනවා කිව්වා. ඊට පස්සේ ඉතින් අපි ඩ්‍රෙස් එක දාගත්තා. මට හරිම ලස්සනට ඒක තිබ්බා. මං හිතුවට වැඩිය මං හිතන්නේ මේ බලන්න ලස්සනයිද කියලා ඒක. දැන් යන්න ඉතින් අපි මේකප් එක කරන්න. අපි බලමු අපේ මේකප් එක කොයි විදිහට වෙයිද කියලා. ඇත්තට මේ සලුන් එකේ අයියා හරි ලස්සනට මේකප් කරනවා. අපි පැත්තෙන් අය නම් දන්නවා එයා ලස්සන මේකප් කරනවා කියලා. ඉතින් අපි බලමු මගේ ෆයිනල් ලුක් එක මොන වගේ වෙයිද කියලා. ඔබේ කම්මල් වලට වඩා මල් පිටි සිනිදුනේ කියා මම දන්නවා. ඔබේ මිනිමිල් දැසවසා මගේ සිත හුතු කළා කියා ඔබ දන්නවා. ඊට පස්සේ ඔළුවට ස්කාර්ෆ් එකක් නැතුව අක්කලා ගියා ඒක හොයන්න. මම ඒකත් හොයාගෙන ඇවිල්ලා මං ආස විදිහට දේවල් ටික ඉවර කරගත්තා. මෙයා මගේ එකට මෙයා ඩ්‍රයිවර් වුණා. මෙයාගේ එකට මෙයාමයි ඩ්‍රයිවර්. මොකද මට පුරුදු පුළුවන් වැඩි හින්දා පොඩ්ඩක් මේක. ඇත්තටම කිව්වොත් අපේ අක්කට ලයිසන්ස් තියෙනවා. හැබැයි ඩ්‍රයිවිං කරන්න බෑ. ඉතින් ඒ හින්දා මගේ ෂූට් එකටත් ඩ්‍රයිවර් මම්ම තමයි. ලස්සනයි ඈ මේකප් එක. ඉතින් අපි ලොකේෂන් එකට ආවා. මේ තියෙන මගේ ෂූට් එක යන විදිහ. හැම දෙයකම පිටිපස්සෙන් නම් හයියක් වෙන්නේ මට මෙයාලා තමයි ඉතින්. මේ වෙලාවේ මට කියන්න බැරි වුණ තව දෙයක් තියෙනවා. ඒ තමයි මේ ෂූට් එකට සම්පූර්ණම වියදම් කරේ අපේ අක්කයි අම්මයි තාත්තයි. ෆොටෝග්‍රැෆර්ට සම්පූර්ණ වියදම් කරේ අක්කා. ඉතින් මං හරි ආදරෙයි මගේ පවුලේ අයට මගේ බර්ත්ඩේ එක මේ වගේ ලස්සන කරාට. අසරලි කෝල මුව මතින් පිපුණා කිංකිණි නාදදී නිල් වන්නත් විලේ කැල්ම කියාතරේ මුවරතරේ නුරොන් පිරී උතුරා සුවතට හාදුදී පුබුදයි ජීවිතේ කැකුල කියාතරේ ගිනියම්මු සීනෙකමා. ඒ වගේ තමයි තව දෙයක් කියන්න ඕනේ. මේ දවස්වල මගේ බෑක් පේන් එකක් ඇවිත් තිබ්බේ. ඉතින් මට හීල්ස් ගලවන්න ඕන වෙලාවට ඒව ගලවලා ඒ හැමදේම හිමීට කරන්න මගේ ෆොටෝ ෂූට් එක කරපු අයියා මාර විදියට සපෝට් එක දුන්නා. මේ තියෙන මගේ බර්ත්ඩේ ෂූට් එකට මම හදාගත්ත කේක් එක. කොහෙද ඉතින් මම මේක අක්කට හදන්න කියලා කිව්වේ. හැබැයි එයාට කිසිම කලාත්මක ඇක් නෑලු කියලා මේක මටම හදාගන්න කිව්වා. මේක අර පළතුරු විතරක් දාලා හදන ෆෘට් කේක් තියෙන්නේ. අන්න එහෙම. ඉතින් හැමෝගෙම එක විදියට සපෝට් එක හම්බුනේ නැත්නම් මේ වගේ ලස්සන ෂූට් එකක් මට කරගන්න වෙන්නේ නැහැ. ඉතින් මට සපෝට් එක දුන්න හැමෝටම thank you. ඉතින් ඇත්තටම මේ ෂූට් එක ලස්සනයිද කියලා ඔයාලට හිතන දේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න හොඳද? ඉතින් ඔය විදිහට හරි ලස්සනට මගේ ෂූට් එක ඉවර වුණා. ඇත්තම කිව්වොත් මගේ බර්ත්ඩේ ෂූට් එක තිබ්බේ පෙබරවාරි මාසේ. දැන් මාස 3කටත් වැඩි ගිහින් ඒත් මට මේ වීඩියෝ එක මතකයක් විදිහට තියාගන්න ඕනි කියලා හිතුණා.
එහෙනම් අවසානට මං ෆොටෝස් ටිකක් දාන්නම්. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආය හම් වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. බයි.